ඇත්තටම මට සර්ව මුණ ගැහෙන්න උවමනාව තිබුණා. හැබැයි මම ඔන්ලයින් එක දානවා කියලා හිතුවා. ඒ වුණාට සර් මේ බණ්ඩාර දැම්ම කෙනෙකුට මම හිතන් හිටියේ සර් කරන තැනකට ගිහිල්ලා පුතා එක්කන් ගිහිල්ලා සර් කෙනෙක් පොඩ්ඩක් පෞද්ගලිකව කතා කරන්න. හැබැයි මට අද හරි සතුටුයි සර් බණ්ඩාරට ඒ කියලා මම කවදාකවත් හිතුවේ නෑ. දැන් මේක හිතුවට පස්සේ ඇත්තට මේක මගේ දරුවට විතරක් නෙවෙයි ඇත්තටම මේක ඉස්කෝලේ දවස පුරා නම් මම කොහොමවත් සර් අපේ ඉස්කෝලේට ගෙන්නලාමයි යවන්නේ. අනිත් එක තමයි තාක්ෂණය. ඇත්තටම මම තාක්ෂණයට අදාළ සබ්ජෙක්ට් එකක් උගන්වුවත් මම ටිකක් මගේ දරුවට තාක්ෂණය දෙන්න බය අම්මා කෙනෙක්. දැන් මට හිතෙනවා මේ ඒක අම්මගෙනුත් අඩුවක්. ඇත්තට මේක සෑහෙන වැදගත් මේ බණ්ඩාර ප්‍රදේශයට ඇත්තටම කට්ටිය දැනුවත්භාවය ඒ කියන්නේ මීට වඩා ඇත්තටම මේකෙන් ගන්න තිබුණා දෙමව්පියන්ට ගොඩාක්. මම අපි උනත් අපේ ඉස්කෝලේ උනත් සර්ගේ ප්‍රයෝජනෙ සෑහෙන ගන්න වටින දෙයක්. අපි උනත් නොදන්නා දේවල් අපි උනත් කරන වැඩි ඇත්තටම සෑහෙන සර්ගෙන් ඉගෙන ගත්තා. ඇත්තටම thank you sir. හිතුවේ නෑ කිලෝමීටර් ඒ කියන්නේ 200ක් විතර මෙහෙට ඇවිල්ලා මේ ළමයි වෙනුවෙන් මට හැබැයි ඇත්තටම ලිස්ට් එක දකිනකොටත් හිතෙනවා සාමාන්‍ය ප්‍රමාණයක නිසා සර් එන්නේ නැති වෙයිද කියන. හැබැයි සෑහෙන මේ ළමයි ඇත්තටම ගොඩාක් දේවල් අපිත් ඉගෙන ගත්තා. ගුරුවරයෙක් විදිහට මමත් සර්ගෙන් ගොඩාක් දේවල් ගත්තා. මගේ දරුවත් එහෙමයි. ඇත්තටම thank you sir. Thank you very much.